පාස්ටර් ඊට පාරින් හැමදාටම ජේසුපීටයි සිස්ටර් ජීවමාන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මාට දුන් සුවය සතුට සමාදානය සැනසීම හැමදේටම ජීවමාන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඇත්තටම අද මම මේ ජීවිතේ මේ සතුටින් සැනසීමෙන් මේ ගෙදර සේවය කරන්නේ එකමුතුව වැඩේ ආදරයත් එක්ක දරුවාගේ කරුණාවත් එක්ක දෙවියන් වහන්සේගේ කරුණාව නිසා දෙවියන් වහන්සේගේ පිහිට මට ලැබුණ නිසා ජීවමාන දෙවියන් වහන්සේට ගොඩක් ස්තුති කරනවා ගෞරව කරනවා. මරණින් මාව ගලවගෙන මට ජීවත් වෙන අලුත් බලාපොරොත්තුවක් දුන්න මාව නැගිට්ටුව දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මම මේ ගන්න හුස්ම පාසා මගේ ජීවිතේ ඇත්තටම අයිති දෙවියන් වහන්සේට. මොකද මම නැති කරගන්න ගිය ජීවිතයකට තමයි මේ හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. මේ හුස්ම අයිති දෙවියන් වහන්සේටයි. මගේ සෙවණැල්ල වගේ ඉන්න දෙවියන් වහන්සේට කවදාකවත් මගේ මම දැන වෙනතක් වෙන්න තියන්නේ වචනකින්වත්. මොකද මට මේ ලැබෙන පිහිට ආශිර්වාදය මම කවදාවත් නැති කරගන්නේ නැහැ. මම ජීවිතේ නැති කරගන්න ගිය බාර අනන්තයි මේ නිවසේ. කලකිරීමත් එක්ක පහුගිය කාලවල ජීවත් වුණා. ඇත්තටම මේ දේව සභාවට අවදා ඉඳලා මම ජීවත් වෙන්නේ සැනසීමේ සතුටින්. මෙතෙන්ට ඇවිල්ලා පළවෙනි ආඥාවෙන් පාස්ටර් ආඥා කරා. මම හිස්සතින් ගියේ නෑ. ඇත්තටම මම සුවයක් සැනසීමක් ලබාගෙනමයි මම මේ යාඥා පේජ් එකෙන් එළියට ගියේ මගේ නිවසට වැඩ කරා. එතනින් මට පළවෙනි දවසේම සුවයක් ලැබුණා. මම පාස්ටර් කියන විදිහට වැටික් කරා. දෙවියන් වහන්සේ විශ්වාස කරා ඇදහුවා. ඇත්තටම මට ලොකු සුවයක් ලැබුණා. ඒක අද පුදුමාකාරයි. මම ජීවිතේ නැති කරගන්න උඩටට ගිහිල්ලා උඩ පයින්න හදලා තියෙන කීත හදාගෙන මම උඩටට ගිහිල්ලා තියෙන මරණත් එකපාරයි මම ජීවිතේ නැති කරගන්න. හරි සෑල්ලුවෙන් හිතුවා මම ඇත්තටම මගේ ජීවිතේ නැති කරගන්න. කලකිරීම මේ තරම් ජීවිතේ කලකිරීම තමයි වැඩි තිබුණේ දුකයි. ක්ලෝරික්ස් බෝතලේ අතට ගත්තා. මගේ රූම් එකේ ඇඳ උඩ ඉඳගෙන බාත්රූම් එකේ පේන ක්ලෝරික්ස් බෝතලේ මේක බොනවද මේ බොනවා කියලා කිව්වාර අනන්තයි. මම පේජ් එකට ගිහිල්ලා අක්ක කෙනෙක්ට මගේ අතින් කියවිලා ඇඬුණා. ඇත්තටම මම ඒ වෙලේ තමයි මාව මේ යාඥා පේජ් එකට එක්කන් ආවේ. දෙවියන් වහන්සේට ස්තුති වෙන්න පාස්ටර් ඒ වෙලේ යාඥාව යනවා. ඒ වෙලේ මට පාස්ටර් යාඥා කළා. ඇත්තටම මම අද මේ ඉන්නේ සතුටින් සුවයෙන් මේ යාඥා පේජ් එක නිසා. ඒ පළවෙනි යාඥාවෙන් මම සතුට සැනසීම අරගෙන ගියේ. මම කිසිදාක මගේ ජීවිතේ නැති කරගන්නවා කියලා මගේ ජීවිතේට හානියක් කරගන්නවා කියලා සිතුවිල්ලකට ආයි මම හිතන්නේවත් නැහැ. සාතන්ට මගේ ජීවිතේට බලපෑම් කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඉන්නේ මම එක්ක. දෙවියන් වහන්සේ මගේ සෙවණැල්ල වගේ මගේ ළඟ ඉන්නවා. මට දැනෙනවා. මම හිතන්නේ මොනවද දෙවියන් වහන්සේ මට දෙනවා. මාව මරණයෙන් ගලවගත්ත ජීවත් වෙන්න බලාපොරොත්තුව දුන්න. අද මගේ අම්මට මාව ඉන්නේ මම ඉන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ මගේ මාව මරණයෙන් ගලවගත්තා. මේ යාඥා පේජ් එක මේ සභාව මම කවදාවත් අමතක කරන්නේ. මේ වගේ සභාවල් තව තව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුස්ගේ පාස්ටර් ඇත්තටම කියනවා මගේ පියවර පැත්තක ගෙඩි දෙකක් තිබුණා. ඒ ගෙඩි දෙක ඇත්තටම පාස්ටර් යාඥා කරාට පස්සේ වතුර ටිකක් දීලා මට යාඥා කරා වතුර ටික බොන්න කිව්වා. යාඥා කරන්න පටන් ගන්නකොට මම අත තියාගන්නකොට ගෙඩියක් එකපාරටම අතුරුදහන් වුණා වගේ වුණා. ඊට පස්සේ යාඥා කළේ ඉවරලා මම වතුර ටිකක් බීලා එතකොට මගේ පාස්ටර් ඇහුවා ඉතින් දැන් අනිත් ගෙඩියක් තියනවාද කියලා. ඇත්තටම කියනවා නම් දෙවියන් වහන්සේට ස්තුතියි කියනවා. කෝටි වාරයක් ප්‍රශංසා මහිමයටපත් වෙන්න මට හාස්කමක් වුණා වගේ. ඇත්තටම කියනවා නම් දෙවියන් වහන්සේ අපි ගාව ඉන්නවා කියලා අපිට දැනෙනවා. ඒක සත්‍යතාවයක් බොරුවක් නෙවෙයි. මමත් කියන්නේ හැමෝටම සෑම සිල සහෝදර සහෝදරයන් දෙවියන් වහන්සේට මේ විශ්වාසය ඇදහිල්ල තියාගත්තොත් අපිට ගමනක් යන්න පුළුවන්. යේසු ජීවමානයි යේසු. ආමෙන්. හාලෙලූයා. ජේසු පිටයි පාස්ටර් ජේසු පිටයි සිස්ටර් සියලු දෙනාටම ජේසු පිටයි දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මහිමයෙන් වේවා. මගේ පියාණන් වහන්සේ මට දුන්න සුවය නිසා මට මාස 4ක් මෙන්සිස් ලැබෙන්නේ නැහැ. මම බැඳලා දැන් අවුරුදු 4ක් වෙනවා. මට තාම බබාලක් නැහැ. මම ස්කෑන් එකකට ගියාට පස්සේ මට කිව්වා ගත් වාසිකේ තියෙනවා මේ
බලා ගන්න බැහැ කියලා බේත් මාත් ගන්න ඕනේ කිව්වා. මට මෙන්සස් හැදෙන්නේ නැහැ කිව්වා. ඒත් මම පාස්ටර් ගාවට ඇවිල්ලා යාඥා කරගත්තා. පාස්ටර් මට වතුර බෝතල් දෙකක් යාඥා කරලා දුන්නා බොන්න කියලා. ඒ වතුර බෝතල් දෙක බොනකොට මට දෙන්නේ දවසේ මේ බඩේ කැක්කමක් හැදිලා වොෂ්රූම් ගියාට පස්සේ මට කළු පාට වොෂ්රූම් එකට ගියේ. ඒකෙන් මගේ බඩ ටුට්ටක් අඩු වෙලා මට මාර සැහැල්ලුවක් දැනුණා. ඒ වගේම මගේ බඩේ තිබුණු වේදනාවක් නැති වුණා. දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුති කරනවා මට දුන්න සුවය නිසා. ඒ වගේම මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා මට ඉක්මනින් දරුපලක් ලැබෙයි කියලා. දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුති කරනවා. ජේසු පීටයි පාස්ටර්. ආමේන්. හලෙලුයා. පියාණනි වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිම වේවා පියාණනි. ඔබ වහන්සේට කෝටි වාරයක් ස්තුති කරනවා මගේ දෙවිතාත්‍රි පියාණනි. මගේ දරුවට දුන්නා වූ සුවය නිසා ඔබ වහන්සේට ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ ජීවත් කරන්න බැහැ කියපු දරුවෙක් නැගිට්ටුවා මගේ දෙවිතාත්‍රි පියාණනි. හැමෝම බලාපොරොත්තු අත්අරගෙන ඉන්නකොට ඔබ වහන්සේ මට ඒ ගැන බලාපොරොත්තුවක් දුන්නා පියාණනි. දේවකටම ඇත්තටම කිව්වා බය වෙන්න එපා කියලා. ඇත්තටම මේ වචනේ අල්ලගෙන මම ශක්තිමත් වෙලා හිටියා මගේ ජීවමාන දෙවියන් වහන්සේ. මගේ දරුවා අද වෙනකොට හොඳටම හොඳ කළා තියෙනවා මගේ දෙවිතාට වහන්සේට ස්තුතියි. මගේ දරුවා තරක් නෙවෙයි මගේ නංගි මැද ඉන්න ඒ මල්ලිගේ අයියාගේ දරුවත් ඒ වගේ තමයි. ඒ ළමයා ජීවත් කරන්න බෑ කිව්වා. ඒ ගහලා තියෙන මැෂින් ගලවනවා කිව්වා. හැම දෙයක්ම කිව්වා. හැබැයි ඒ උනාට අපේ පාස්ටර් ආඥා කළා කිව්වා කවදාත් එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ජීවමාන දෙවියන් වහන්සේ කරන හාස්කම් ඇත්තටම කියලා වචනෙන් කියලා ස්තුති කරලා ඉවර කරන්න බෑ. ඉතින් ඇත්තටම අද ඒ ළමයාත් මගේ දරුවත් දෙන්නම ජීවතුන් අතර ඉන්නවා. ජීවත් කරන්න බෑ කියපු දරුවෝ ජීවත් කරන්නා වූ මගේ ජීවමාන දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුති කරනවා. ඔබ වහන්සේ දී තිබෙන සුවය සතුට සැනසීම ගැන වචනෙන් කියලා ස්තුති කරලා ඉවර කරන්න බෑ ජීවිතාත්තේ. ඔබ වහන්සේට කෝටි වාරයක් ස්තුතියි මගේ දරුවටත් මගේ ඒ දරුවටත් දුන්න දරුවන් දෙන්නාටම දුන්නා වූ සුවය නිසා පියාණනි. ඔබ වහන්සේ වෛද්‍යවරයාගේ වෛද්‍යවරයාට මොකද වෛද්‍යවරුන්ටත් බෑ කියපු දේවල් තමයි ඔබ වහන්සේ අපට ඒවා සාක්ෂිත් එක්කම පෙන්වන්නේ වගේ දෙවිතාත්‍රි පියාණනි. ඔබ වහන්සේට ස්තුතියි. ඒ වගේම මගේ සභාවේ දේව ගැතිතුමාද සේවක කණ්ඩායමද ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරයන් සියලු දෙනාටම ස්තුති කරන මගේ දරුවා වෙනුවෙන් යාඥා කරපු සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජේසු පීඨයි. ආමේන්.